අදත් ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා 13 ශ්‍රී ලංකා YouTube channel එකට. ඉතින් ඔයා මේ එකතුලා ඉන්නේ ලංකාවේ වැඩිම chess ප්‍රේක්ෂක පිරිසක් එකතුලා ඉන්න YouTube channel එකත් එක්ක. ඉතින් අද දවසෙත් ඔයාලට ඉතා විශේෂ chess පාඩමක් අරන් එන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අද දවසේ අපි කතා කරනවා බිෂොප්ස්ලා දෙන්නෙක් පාවිච්චි කරලා කොහොමද ඔපොනන්ට් කින්ව ප්‍රතිවාදී කින්ව චෙක්මේට් කරන්නේ කියලා. ඉතින් සමහර විට ඔයා මේ විදිහට දන්නවා ඇති කොහොමද බිෂොප්ලා දෙන්නෙක් පාවිච්චි කරලා චෙක්මේට් කරන්න කියලා. නමුත් මම අද කියලා දෙන ක්‍රමය පිළිබඳව ඔයාට මීට පෙර අවබෝධයක් නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ගැන දන්න නොදන්න හැමෝටම මම විවෘත වාර්තන කරනවා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන ලෙසට. රයිට්, එහෙනම් අපි පාඩම පටන් ගමු. පාඩම පටන් ගන්න කලින් මම හැමදාම පුංචි දේවල් කීපයක් මතක් කරනවා. තවමත් ලංකාවේ වැඩිම චෙස් ප්‍රේක්ෂක පිරිසක් එකතුලා ඉන්න 13 ශ්‍රී ලංකා YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe button එක click කරලා subscribe කරලා එකතු වෙන්න. subscribe කරපු අය නැවත subscribe කරන්න එපා. එහෙම වුණොත් unsubscribe වෙනවා. right, එහෙනම් අපි පාඩමට. නොතේරෙන chess තේරෙන සිංහලෙන් රවිදුසී දසනායක දිවයිනටම online beginner intermediate advanced rated මේ සියලුම ලෙවල් එකම ගුරුවරයෙක්ගෙන් රවිදුසී දසනායක. ඔන්ලයින් පන්ති සඳහා සම්බන්ධ වීමට තිරේ දිස්වන දුරකථන අංකයට WhatsApp පැණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දෙන්න. රයිට්, ඕකේ. එහෙනම් අපි පාඩම පටන් ගමු. අපි බෝඩ් එක දෙසට හැරෙමු. රයිට්, බෝඩ් එකේ කළු කින් ඉන්නවා. රයිට්, සුදු කින්ට අමතරව බිෂොප්ලා දෙන්නෙක් ඉන්නවා. රයිට්, එතකොට අපි සුදු විදිහට ගත්තොත් ඔපොනන්ට් කළු විදිහට ගත්තොත් කොහොමද මේ ගේම් එක වයිට් විදිහට අපි වින් කරන්න කියලා තමයි අද කතා කරන්නේ. ඉතින් මේක චෙක්මේට් කරන ක්‍රම කිහිපයක්, ක්‍රම ගණනාවක් තියෙනවා. එක එක කෝච්ලා එක එක විදිහවලට උගන්වනවා. එක එක ප්ලේයර්ස්ලා එක එක විදිහවලට ප්ලේ කරනවා. ඒ වගේම එක එක කම්පියුටර් එන්ජින්, ඒගොල්ලෝ එක එක කම්පියුටර්ස් එක එක ක්‍රමවලට මේ කින්ව චෙක්මේට් කිරීම කරනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ඊටාම පහසු ක්‍රමවේදයක්. හියුමන්ස්ලා විදිහට, මිනිස්සු විදිහට අපිට හරිම පහසුවෙන් කරගන්න පුළුවන්. මේ වෙද්දි මොන ලෙවල් එකක හිටියත් තේරෙන විදිහේ ක්‍රමයක් තමයි අද මම මේ කියලා දෙන්න ලෑස්ති වෙන්නේ. රයිට්. මෙතනදී මම භාවිතා කරන ක්‍රමවේදය තමයි මේ බිෂොප්ලා දෙන්න එක ළඟට ගන්නවා. හරිද? රයිට්. එහෙනම් අපි ඉස්සෙල්ලා දැන් බිෂොප්ලා දුරින් ඉන්නේ. සෙන්ටර් එක පැත්තට යන් බිෂොප්ලා දෙන්න එක ළඟට ගන්න එක තමයි අයිඩියා එක. රයිට්, අපි ඔපොනන්ට් මූව් එක දෙමු එන්ජින් එකකට. එහෙම නැත්නම් කම්පියුටර් එකකට. එතකොට අපිට කියන්න බැහැනේ අපි ලේසි මූව්ස් දාලා චෙක්මේට් කරලා පෙන්නුවා කියලා. ඉතින් ඒ නිසා අපි කම්පියුටර් එක දෙමු. කම්පියුටර් එක හොඳම මූව්ස් අදින නිසා. රයිට්, ඕකේ. ආයාදිනවා කින්ව. ඕකේ, කින්ව සෙන්ටර් එකේ තියාගන්නවා. මොකද එයා හොඳ ආකාරම දන්නවා කින් අයිනකට ගියොත් එජ් එකකට ගියොත් චෙක්මේට් වෙනවා කියලා. රයිට්, ඕකේ. දැන් බිෂොප්ලා දෙන්න ලං කරගන්න තියෙන්නේ. මම මේ බිෂොප්ව ගන්නවා මෙතනට. ඔන්න දැන් බිෂොප්ලා දෙන්න එක ළඟ පේලියකට ආවා. ඉතින් මේකේ වැදගත්කම තමයි මෙන්න මේ බිෂොප්ලා දෙන්න ළඟට ආපුවාම මෙන්න මේ විදිහට කොටු හතරක්, ස්පේස් හතරක් කවර් කරනවා මේ බිෂොප්ලා දෙන්න එකතු වෙලා. ඊට අමතරව මේ පැත්තෙන් කින්ට බැරියර්ස් දානවා, බිෂොප්ලා දෙන්න බාධක දානවා, යන්න බැරි වෙන්න චෙක් වෙනවනේ. රයිට්, විශේෂයෙන් මෙන්න මේ කොටු හතර සහ මෙන්න මේ විදිහට බිෂොප්ලාගෙන් ලැබෙන ඇටැක් නිසා කින් ලිමිට් වෙනවා යම් සීමාවක් ඇතුළේ. එතන කින්ව හසුරවන්න අපහසු වෙනවා බ්ලැක්ට. රයිට්, ඕකේ. අපි බලමු බ්ලැක් මොකද්ද ප්ලේ කරන්න කියලා. රයිට්, බ්ලැක් කින්ව ගෙනියන. රයිට්, ඕකේ. දැන් අපේ අයිඩියා එක බිෂොප්ලා දෙන්න ළඟ තියාගෙන ගෙනියනවා කින්ව එජ් එකකට. රයිට්, ඕකේ. එහෙනම් මම දැන් මේ බිෂොප් ගේන්නම් මේ විදිහට. බලමු මෙයා ගෙනාවත් ළඟට එනවා. මෙයා ගේම්. ඕකේ. රයිට්. දැන් ඊළඟට මේ බිෂොප් ගෙන්න ගන්න එක අයිඩියා එක. රයිට්, කින් බලමු බ්ලැක් මොකක්ද අදින්නේ කියලා. රයිට්, බ්ලැක් කින්ව ප්ලේ කරනවා. රයිට්, ඊළඟට මේ බිෂොප් ගේනවා මේ විදිහට. රයිට්, එතකොට අර වගේම කොටු හතරක් කවර් කරනවා. ඊට අමතරව මේ පැත්තෙන් බිෂොප්ලාගේ චෙක් වීම් තියෙන නිසා කින්ට පැන ගන්න වෙන්නේ. හරි. ඕකේ, අපි බලමු බ්ලැක් මූව් එක මොකද්ද කියලා. රයිට්. මේ අවස්ථාව නැවත බ්ලැක් 6 රෑන්ක් එකේම 6 වෙනි පේලියෙම ඉන්නවා. අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා අපිට. හරි, අපි දැන් කින්ව ලං කරමු. හරි, කින්ගේ සපෝට් එක ගමු. ඕකේ. මේ විදිහට. රයිට්, ඔන්න කින් පේලියක් පිටුපස්සට ගියා. ඒ කියන්නේ 7th රෑන්ක් එක දක්වා ගියා. රයිට්. දැන් අපි නැවත බිෂොප් කෙනෙක් ඉස්සරහට දාගමු. මෙයා දාගත්තොත් ඕකේනේ. නෑ, මෙයා පොඩ ඉන්න. මෙයා ගත්තොත් මේ පැත්තෙන් එනවා. මෙයා ගත්තොත් මෙහෙන් එනවා. රයිට්, කින්ව මූව් කරමු. අපිට බිෂොප් අරන් හරියන්නේ ස්පේස් මැදින් පනිනවා. ඕකේ. රයිට්. දැන් කින්ගේ සපෝට් එක ගත්තා. හරි. ඔන්න දැන් අපිට පුළුවන් මේ බිෂොප් දාගන්න. මොකද එන්න බෑ කින් ඉන්න නිසා.
හරි right මේ විදිහට අපිට පුළුවන් බිෂොප් දාගන්න ඕකේ දැන් නැවත බිෂොප්ලා දෙන්න ළඟට ගේනවා right අපි බලමු බ්ලැක් මූව් එක මොකක්ද කියලා ඕකේ දැන් කිංගේ සපෝට් එක අපි ගමු මොකද බිෂොප්ලා ගෙනියන්න බෑ කැපෙනවනේ හරි ඒ නිසා right දැන් අපිට පුළුවන් ද මේ බිෂොප් මෙයාව දාගන්න පුළුවන් ඕකේ right ඊට පස්සේ මෙයාව ගන්න පුළුවන් මෙන්න මේ අවස්ථාව හදාගන්න ඕන අපි ඒ කියන්නේ බිෂොප්ලා දෙන්න එක ළඟට ඇවිල්ලා තියෙනවා කිං ඒ අසලම ඉන්නවා ඒ වගේම ඔපෝනන්ට් කිං එජ් එකක ඉන්නවා දැන් මෙතන නම් මෙයා ඉන්නේ 8th රෑන්ක් එකේ එහෙම නැත්නම් ඔක මේක අනිත් පැත්ත වෙන්නත් පුළුවන් සමහරට ඔපෝනන්ට් කිං මේ රෑන්ක් මේ ෆයිල් එකේ ඒ ෆයිල් එකේ ඉන්නත් පුළුවන් H ෆයිල් එකේ ඉන්නත් පුළුවන් එහෙම නැත්නම් ෆස්ට් රෑන්ක් එකේ ඉන්නත් පුළුවන් විශේෂත්වය තමයි අපේ බිෂොප්ලා දෙන්න මෙහෙම ළඟ තියාගන්න ඕන කිං සමග මෙන්න මේ විදිහට කිං බිෂොප්ලා දෙන්න සහ ඔපොනන්ට් කිං කෙලවරක හිර වෙලා ඉන්න ඕන රයිට් මේ අවස්ථාව තමයි අපි හදාගන්න ඕන ඊට පස්සේ අපි තීරණය කරනවා මේ කිංව අපි මේ එජ් එකට ගෙනියලා චෙක්මේට් කරනවද මේ එජ් එකට ගෙනියලා චෙක්මේට් කරනවද කියලා රයිට් මම මේ වෙලාවේ ගන්නම් මේ පැත්තේ එජ් එක එහෙනම් අපි කිංව ගේන්න ඕන මේ පැත්තෙන් හරි රයිට් මං කිංව සෝරි බ්ලැක්ට නෙමු එක බ්ලැක් මූව් කරනකන් ඉමු right මං කිංව මේ පැත්තෙන් ගේනවා okay right okay දැන් අපි මෙහෙන් චෙක් කර ගේන්න ඕන දැන් කෙලින්ම චෙක් කරොත් බිෂොප් කැපෙනවා ඒ නිසා අපි වෙයිටින් මූව් එකක් දාමු මේ විදිහට බිෂොප් පොඩ්ඩක් මූව් කරනවා right දැන් කිං ඉවත් වුණාම අපිට පුළුවන් කිං නැවත මේ පැත්තට එන එක වළක්වන්න මූව් එකක් try කරන්න මොකද ඔව් අපිට පුළුවන් බිෂොප් d7 play කරලා කිංව නවත්තන්න හරි දැන් කිංට තවදුරටත් මේ පැත්තට එන්න බෑ චෙක් මෙහෙ පැත්තට යන්න වෙනවා රයිට් දැන් අපි මේ බිෂොප් දානවා රයිට් එතකොට තවදුරටත් මෙහෙට එන්න බෑ මේ පැත්තට යන්න වෙනවා හැබැයි දැන් මේ බිෂොප් දැම්මොත් මොකද වෙන්නේ එතකොට ස්ටේල්මේට් වෙනවා ඒ කියන්නේ කිංට චෙක් එකක් රහිතව අදින්න මූව් එකක් නැති වෙනවා හරිද කියන ඔපොනට අදින්න මූව් එකක් නැති වුණොත් ඒක අපි කියන ස්ටේල්මේට් අවස්ථාව එහෙම වුණොත් තරගයේ ඩ්‍රෝ වෙනවා ජය පරාජයෙන් තොරව අවසන් වෙන. එතකොට වට ලකුණු භාගයයි හම්බෙන්නේ සම්පූර්ණ ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මෙතන බිෂොප් වේට් කරනවා මෙන්න මේ විදිහට වේටින් මූව් එකක් රැඳී සිටීමේ මූව් එකක්. රයිට්. දැන් කිං ආවහම අපිට පුළුවන් බිෂොප් චෙක්. රයිට් මේ පැත්තෙන් මෙයා මේ පැත්තෙන් මෙයා. ඉතින් සෝරි මේ පැත්තෙන් මෙයා. රයිට් එතකොට කිංව මූව් වෙන්න ඕන. රයිට්. ඊට පස්සේ බිෂොප් දැම්මහම checkmate හරි මේ පැත්තෙන් check මේ පැත්තෙන් ප්‍රධාන check එක ලැබෙනවා මේ පැත්තෙන් king ඉන්නවා right මෙන්න මේ ආකාරයට checkmate කරගන්න පුළුවන් අපිට moves 22යි ගියේ සාමාන්‍ය moves 50ක් යන කලින් checkmate කරාම ප්‍රමාණවත් ඉතින් moves 22යි ගියේ අපි මේක කම්පියුටර් එකකට වගේ දුන්නත් එයාටත් moves 19ක් 20ක් වගේ වැය වෙනවා ඉතින් ඔන්න අපි moves 22කින් checkmate එක කරා ඉතින් මෙන්න මේ ක්‍රමවේදය try කරලා බලන්න ඔයාලට ඊටම පහසුවෙන් මේ checkmate එක පටලවා ගන්න නැතුව කරන්න පුළුවන් තවත් ඔයාලා දන්න ක්‍රමවේද තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ පිළිබඳව ඔයාලට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. රයිට් ඔන්න එහෙනම් ගොඩක් වටින වීඩියෝ එකක් අරගෙන මම අදත් ඔයාව හම්බ වෙන්න ආවා. මේ වගේ තවත් විශේෂිත පාඩමක් අරගෙන මම ඉක්මනට ඔයාව හම්බ වෙන්න එන්නම්. ඒ වගේම ඔයාලට වැඩිදුර චෙස් ඉගෙන ගන්න අවශ්‍ය නම් අපේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊටම සාධාරණ මුදලට පවත්වන අපගේ ඔන්ලයින් පන්තිය. ඉතින් ඒ පිළිබඳ විස්තර මම දාන්න නම්බර් එකක් නම්බර් එකට WhatsApp message එකක් හෝ කෝල් එකක් ගන්න ඔයාලට පුළුවන් අපේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න. රයිට් එහෙනම් ගිහිල්ලා ඉන්න හැමෝටම සුබ දවසක් ජයග්‍රාහී දවසක්